අද ඔයගොල්ලෝට කියලා දෙන්න හදන්නේ තායිති අපි සෝදාන් කාතා එක මුල සිට සරලව බලමු කොහොමද කරන්නේ කියලා. හරි. වම් කකුලයි වම් අතයි තමයි වම් පැත්තට තියන්නේ සෙන්කුසුඩාචිරියවුවත් එක. හොඳයි මේ පැත්ත බලන්න. මේ පැත්ත බලනවත් එක්කම සෙන්කුසුඩාචිරියව වම් පැත්තට තිබ්බා. වම් පැත්තට තියලා වම් අතෙන් මෙහෙම ගේඩම්බරයි බ්ලොක් එකක් ගත්තා මේ විදියට. එතකොට මේ අත තියෙන්න ඕන මේ උඩටත් නෙවෙයි පහළටත් නෙවෙයි මේ ගන්න මේ අත තියලා බලන්න මැදට මේ විදියට තියෙන්න ඕන මේ ආකාරයට ඔය ગેප් එක තමයි තියෙන්න ඕන. ඊට සෙන්කුසුඩාචිරියව මේ විදියට ආවා. මේ මහපට ඇඟිල්ල කෙලින් මේ දණිය තියාගන්න. උදාහරණයක් වශයෙන් මේ දණියට වතුර ටිකක් දැම්මොත් මහපට ඇඟිල්ලට වැටෙන්න ඕනේ. මේ විදියට තමයි සෙන්කුසුඩාචිරියව මේ වගේ යටට බහැලා පින්න ඕන. හරි. ඊට පස්සේ දෙවෙනි අදියර මොකක්ද? දෙවෙනි අදියර ඔය සුක් එකක් ගන්නවා. වම් පාදයේ සෙන්කුසුඩාචිරියට තියලා වම් අතෙන් ගන්නවා මේ විදියට. මේ විදිහට ගැහුවා. ඔය සුකි එක මෙතෙන්ට මිඩ්ලර් පන්ච් එකක් ගහන්නේ. ඒ කියන්නේ චූඩාන් සුකි මූණටත් යටිබට්ටත් නෙවෙයි පපුව කෙලින් තමයි පහර එල්ල කරන්නේ. හරි. ඊළඟට තුන්වෙනි අදියර අපි හැරෙනවා මෙහාට. මෙතනින් කකුල මේ පැත්තට තියනවත් එක සෙන්කුසුඩාචිරියව මේ පැත්තට ගේඩම් එකක් දකුණු පැත්තට දකුණු පාදයේ තියලා දකුණු අතෙන් තිබ්බා. ඊට පස්සේ ඊළඟ අදියර ඔය සුකි පාර වම් අතින් වම් පාදයේ තිබ්බා වම් අතින් වම් පාදයේ තිබ්බා සෙන්කුසුඩාචිරිය තිබ්බා වම් අතෙන් බ්ලොක් කරා අර කියපු සිද්ධාන්ත තියෙනවනේ මේ විදිහට. ඊට පස්සේ ওই සුකි තුනක් එනවා ඉස්සරහට. ওই සුකි තුන එන්නේ අපුවට මිඩ්ලර් පන්ච් එක හිට නී සම් මෙතන කියා අය කියලා මෙතනින් කෑ ගන්නවා. මෙතනින් තමයි පළවෙනි කියා එක එන්නේ. හරි. කියා එක දුන්නා. ඊට පස්සේ වම් අත වම් පාදයේ හරවන්නේ හැරෙන පැත්ත හරියට බලා ගන්න. මේකෙන් මෙහෙම පිටිපස්සට මෙහෙම මේ ආකාරයට කියන්නේ. මේ ආකාරයට තිබ්බා. ඊට පස්සේ දකුණු පාදේ දිලා පාරෙල්ල කරනවා. ওই සුකි පාර ගහනවා. ඊට පස්සේ මොකද ගන්නේ? වම් දකුණු අතයි දකුණු කකුලයි කෙලින්ම දකුණු පැත්තට තියනවා. ගේඩම්බරයි බ්ලොක් එක දෙනවා. ගේඩම්බරයි බ්ලොක් එක දුන්නා. ඊට පස්සේ වම් අතෙන් වම් පාදේ දිනවත් එක්කම පිල්ලර් පන්ච්. ওই සුකි පාරෙල්ල කරනවා. ඊට පස්සේ ඉදිරිය බලලා වම් පාදේ ඉස්සරහට දුන්නා. වම් පාදේ ඉස්සරහට දෙනවත් එක්ක වම් අතෙන් ගේඩම්බරයි බ්ලොක් එක දුන්නා. අර වගේම ওই සුකි තුනක් දැන් මෙතනක් යනවා. H නී සප් අයි මෙතනදී කියා එක දෙනවා දෙවෙනි කියා එක. ඊට පස්සේ හැරෙන පැත්ත බලා ගන්න හරියට වම් අතයි වම් පාදයයි මේ පැත්තට තියලා මෙහාට නැහැ. ගේඩම්බරයි බ්ලොක් එක මෙතන දුන්නා. අර විදියට මේ තිබ්බා අතේ ગેප් එක. ඊට පස්සේ ওই සුකි එක දකුණු පාදේ තියනවත් එක්ක ওই සුකි එක ගැහුවා. ওই සුකි එක දාලා තව ස්ටෙප් එකයි දෙන්නේ. දකුණු පාදයයි දකුණු අතයි අරගෙන මෙහෙම මේ පැත්තේ තියනවත් එක්ක ගේඩම්බරයි බ්ලොක් එක දුන්නා. ගේඩම්බරයි බ්ලොක් එක දුන්නා. වම් පාදේ තිබ්බා ওই සුකි ගැහුවා. වම් පාදේ තියලා ওই සුකි එක ගැහුවා. රයිට්. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම අර හිමීට කරපු විදිය කාතයකේ ඒ විදිහට තමයි හැරෙන්නේ. ඒතර ওই සුකි තුනයි ඉස්සරහට තුනයි පිටපස්සට තුනයි ඒ විදිහට තමයි කරගන්න තියෙන්නේ. රයිට් මම හිමීට දල වශයෙන් හිමීට දැන් මම කරලා පෙන්නනවා කොහොමද කාතයක් කරන්නේ කියලා. ඒකත් එක්ක සලකලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. පුෂ් hey hey හොඳයි මම සාමාන්‍ය පැත්තේ කරේ ඔයගොල්ලෝ කරලා ඉගෙන ගන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව නැවතත් කියනවා ඔයගොල්ලන්ට කරාටේ ක්‍රීඩාව හදාරන්න කැමති ළමයිට ඉදිරියට කරගන්න පුළුවන්. නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. බොහොම ස්තුතියි.